හෙලෝ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ගෙදරදීම සැමන් හදාගෙන ඒ සැමන් වලින් රසමරස සැමන් කරි එකක් හදාගන්න කියලා. සැමන් ටින් කඩෙන් ගන්න නැතුව අපි ෆ්‍රෙෂ් මාළු වලින් මේක හදාගමු. මම මේකට ගත්තේ ලින්න මාළු. මම ප්‍රෙෂර් කුකර් එකට මේ ලින්න මාළු ටික හොඳට සුද්ධ කරගෙන ඒ ටික ප්‍රෙෂර් කුකර් එකට අතර ගත්ත මුලින්ම. ඊට පස්සේ අපි මේකට හොඳට ලුණු රස දැනෙන්න ඕන නිසා ලුණු හැඳි 3ක් 4ක් වගේ දාගන්නවා. ඊට පස්සේ අපි මේකට විනාගිරි තියෙනවා නම් විනාගිරි හැඳි 2ක් වගේ දාගන්න ඕන. ඊට පස්සේ මම මාළු ටිකට ගම්මිරිස් හැඳි 3ක් දාගත්තා. ඊට පස්සේ අපි දාගත්ත ගම්මිරිස් ලුණු විනාගිරි ටික හොඳට මේ මාළු එකේ මික්ස් වෙන්න මෙන්න මේ වගේ කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මම ප්‍රෙෂර් කුකර් එකෙන් කාලක් වගේ වෙන්න වතුර එකතු කරගත්තා. මම මේ වෙලාවේ කාගොඩු හැන්දකුත් එකතු කරගෙන ප්‍රෙෂර් කුකර් එක ගෑස් ලිපේ තියලා පැය භාගයක් විතර මේ මාළු ටික හොඳට තම්ප ගත්තා. මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ මාළු ටික හොඳට තැම්බිලා දැන් මේක සැමන් විදියටම හැදිලා තියෙන්නේ. සැමන් ටික තැම්බුණාට පස්සේ ඉතුරු වුණු වතුර ටික විසි කරන්න එපා. මොකද අපි සැමන් කරි එක හදද්දී ඒ වතුර ටිකෙන් තමයි සැමන් කරි එක හදාගන්නේ. දැන් මේ වගේ ලේසියෙන්ම කටු ටික අයින් කරගන්න පුළුවන්. මේ කටු හොඳටම තැම්බිලා තියෙන්නේ. ඔයාලා පොඩි කරලා බලන්න හොඳට කටු පොඩි වෙනවා. මේ වෙලාවේ සමන් කරි එක හදාගන්න අවශ්‍ය කරන ප්‍රමාණය විතරයි මම ගත්තේ. ඊටු ටික අපිට ෆ්‍රිජ් එකේ අරන් තියාගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද සමන් කරි එක හදාගන්නේ කියලා. ඒකට සුදු ලුණු පොඩියට කපලා කරවිංචා රම්ප සහ පොඩි ලුණු ගෙඩියක් පොඩියට කපලා අරගන්න. මුලින්ම අපි සැමන් ටික හදාගන්න භාජනයට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙද්දී කපපු සුදු ලුණු ටික දාලා පොඩ්ඩක් තෙලේ බැදෙන්න දෙන්න. ඊට පස්සේ ඒකට කරපිංචා රම්ප එකතු කරන්න. ඊට පස්සේ ඒකටම පොඩියට කපාගත්ත ලුණු ටික එකතු කරලා හොඳට තෙලේ බැදෙන්න දෙන්න ටික වෙලාවක්. ඊට පස්සේ මම මේ කරි එකට බඳපු 3-5 කොඩු හැඳි 4ක් ගම්මිරිස් කොඩු හැඳි 3ක් එකතු කරගත්තා. ඔයාලා රස අනුව 3-5 එකතු කරගන්න. මේ විදියට පොඩ්ඩක් කවලම් කරගත්තට පස්සේ කාගොඩු හැන්දක් එකතු කරලා කුරුතු පොද්දක් මම පොඩි කරලා එකතු කරගත්තා. මම ඔයාලට කලින් කිව්වා වගේ අපි විසි කරන්න නැතුව තියාගත්ත සමන් තම්බපු වතුර ටික මේ වෙලාවේ අපි එකතු කරගන්නවා අපේ කරි එකට. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරගෙන ටික වෙලාවක් මේ විදිහට ගෑස් එකේ තියාගන්නවා. මේ විදිහට දුම් දාලා බුබුලු දානවා නම් අපි ඒ වෙලාවේ අපේ සැමන් ටික එකතු කරගන්න ඕන. මේ විදිහට අපි හදාගත්ත සැමන් ටික අවශ්‍ය ප්‍රමාණයට ඔක්කොම එකතු කරගත්තට පස්සේ ටික වෙලාවක් අපි මේක ගෑස් එකේ මේ විදිහට හැදෙන්න දෙනවා. විනාඩි 3-4ක් ගියාට පස්සේ අපි මේ සැමන් කරි එකට පොල් කිරි පොඩ්ඩක් එකතු කරගන්නවා. එතකොට මේ සැමන් කරි එක හරිම රසයි. පොල් කිරි ටික එකතු කරලා විනාඩි 2-3ක් ගියාට පස්සේ මේ විදියට හොදියක නටන්න ගන්නවා. දැන් මේ වෙලාවේ අපේ සැමන් කරි එක හදලා ඉවරයි. මේ වෙලාවේ අපි ලිපෙන් බා ගන්න ඕන. ඔයාලත් සැමන් ටින් කඩෙන් ගන්න නැතුව මේ විදියට ගෙදරම හදලා රස බලන්න. හරිම රසයි මේ විදියට සැමන් හැදුවහම. මේ වගේ රස රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.